So guys, welcome back to another gameplay video. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ Granny කියන ගේම් එක. ඉතින් මේක තමයි Granny ආයතනයෙන් හදපු Developers කියන ආයතනයෙන් හදපු පළවෙනි ගේම් එක. මේක තමයි Granny එකේ පරණම version එක. ඉතින් මේකේ මෙහෙම තමයි අපිට මේකේ easy normal mode ඒවා change කරන්න බෑ. play දුන්නාම නිකම්ම ගේම් එකට යනවා. options කියන එකෙත් වැඩි දෙයක් නෑ. graphic මොනවත් නෑ. මේ tips ටික විතරයි තියෙන්නේ. එහෙනම් අපි play දීලා යමු ගේම් එකට. අපි බලමු Granny මේක මම හිතන්නේ 2017 ආපු version එකක්. හරිද? පරණම version එක. මේක තමයි developers ආයතනයෙන් හදපු පළවෙනි game එක. හරිද? මේ game එක තිබ්බේ නැත්නම් එහෙම ඉතින් Granny එකේ අනිත් game උත් නැහැ. ඒක තමයි ඉතින් පළවෙනිම version එක. හරිද? පරණම එක. ඉතින් මෙහෙම තමයි නේ හරි. ඉතින් පළවෙනි game එකත් එක්ක වැඩි වෙනසක් නැහැ පෙනුමෙන් නම්. බලමු මොකද වෙන්නේ කියලා. එතන නම් චූටක් වෙනස්. අඩෝ සිරාට මෙතන කවදාවත් මොනවත් නැහැ. බෑ මේකේ බම් සේප්පු යතුරක් තියෙනවා. හරිද? අපි සේප්පු තියෙන තැන දාන්නවා. අපි මේක ඇරලා බලමු මේ පැත්තට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. Granny එන්නෙත් නැහැ. බලමු. ඒ ලාච්චු වල මොනවත්ම නැහැ. හරිද? තව ලාච්චු තියෙනවා. අපි ඒවත් චෙක් කරමු. හුටා Granny එනවා බා. මේ Grannyත් එක මොන වැඩක්වත් කරගන්න බෑ නිකන්. අපි මෙතන යම් බලන්න එහෙනම් අපි සේප්පු අරගෙන බලමු සේප්පේ මොනවද තියෙන්නේ කියලා. හරි සේප්පු වහමු. සේප්පුවේ තියෙනවා බං පැඩ්ලොක් කී එක. හරිද? පැඩ්ලොක් කී එක ඕන බං දොරෙන් පයින්නනේ. අපි බලමු දැන් Granny එන්න ඕන බං. එතනින් සද්දයක් දාමුකෝ. එල දැන් Granny අනිත් පැත්තෙන් එතෙන්ට යයි. එතකොට මට පුළුවන් හිමීට පැන ගන්න. එල Granny හුටා මාව දැක්ක කියලා මොන Granny කමන්නේ Grannyට වෙට්ටුවක් දාලා යමු. දැන් මං අපිට පැඩ්ලොක් කී එකෙන් මෙතන තියෙනවනේ බයි යතුරක් මේකක් අරින්න බං. ඊට පස්සේ අපි කුස්සිය චෙක් කරගන්නත් ඕන. මේ මෙතන ලාච්චු වල මොනවද තියෙනවද කියලා බලමුකෝ. මේ Grannyත් එක්ක බෑනේ බං එනවනේ කියලාගෙන. එක ලාච්චුවක් ඇරියා ඒකේ පේන්න මොනවත් නැහැ. Granny පස්සෙන් එනවා. අපි ඒක පස්සේ කරගමු. දැන් Grannyට වටයක් දාලා යමු බලන්න කුස්සිය පැත්තට. ඔව් කුස්සිය පැත්තට යමු බලන්න. ෆ්‍රිජ් එකෙන් පටන් ගමු. අඩෝ සිරාවටම කටින් ප්ලයිස් නේද? ගැම්මක් නේ බං. ඔව් Granny හුටා Granny ආයෙනවා. මන්න හිතේ අහුණාම තමයි කියලා. Granny බං අත කට ළඟ අහුණානේ බයි පාර. ඉතින් අපිට මේකෙන් කරන්න තියෙන පොඩි වැඩක්. අපි මෙතනින් ගිහිල්ලා කරන්ට් එක කපමු. ඒල ඔක තමයි කරන්න තියෙන්නේ. දැන් බං කලින් කරපු වැඩේ කරගමු. ඒක කරන්ට් ඉතියන්නේ නැහැ. Granny is coming. Granny හරි Granny පස්සෙන් එනවා. දැන් අපි මේක දාගෙන මෙතන දොරේ කරන්ට් එක කපමු. ඒල ආයේ මේකෙන් වැඩක් නැහැ. කුස්සිය ඊටු ටිකක් චෙක් කරගමු. කෝ Granny එනවා පස්සෙන් වෙනවා. මෙතන මිටිය තියෙනවා නේද? උටා මිටිය ගන්න බැරි වුණා. මෙතන මාස්ටර් කී එකක් තියෙනවා. ගැම්මක් තමයි. හරි Granny පස්සෙන් එනවා. ඉතින් අපි මේකේ වෙනස්කම් ටික බලමු. මුලින් අපි බං පැන ගන්න හුටා Granny ගැහුවා බං. එකපාරක් අහුවෙන්න ඕන කොහොමත්. මොකද Granny මේව බලන්න කොහොමද මේව වෙන්නේ කියලා. එකපාරක් අහුණා කමක් නැහැ. day 2 එකෙන් ගහගමු. කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොමත් අහුවෙන්නත් ඕන. මොකද මේකේ පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා ඔයාලට. හරිද බං? දැන් මේ දොර අරින්න බෑ බං. දොර ලොක්. අපිට තියෙන්නේ මේක දාලා මේක දාගෙන වට්ටගෙන හුටා මොකද වෙන්නේ? ක්‍රවුච් උනා නේද? මේක මෙතනින් දාගෙන දොර පිටිපස්සට එලා යමු. ඊට පස්සේ Granny ඇවිල්ලා ගැම්මටම දොර අරිනවා. කො ඇරි නෑනේ. දැන් වෙලා බලන්න ඉඳ එල Granny දොර ඇරියා. එල Granny මේ පැත්තෙන්දී අපි මේ පැත්තෙන් යමු. හරි බං දැන් අපිට ඕන මිටිය නේද? අපි Grannyව ගෙන්න ගන්න හැදුවා යමුකෝ එහෙනම් මිටිය ගන්න. Granny පස්සෙන් එන එක හොඳයි බං හරිද? එතකොට අපි දන්නවනේ Granny පස්සෙන් එන්නේ කියලා බං. හැමතිස්සෙම Grannyව පස්සෙන් තියා ගන්න ඕන. මේකත් ගලවමු. එල ඒකත් ගලව ගත්තා හැමම. දැන් ඉතින් ආයේ මිටිය ඕන වෙන්නේ නැහැ. තව ඕන වෙනවා පැඩ්ලොක් කී එකද මොකක්ද එක? පැඩ්ලොක් කියකලු පැඩ්ලොක් කෝඩ් එකක් ඕන වෙනවා. කොහොම මේ Granny? Mr. Granny?
ග්‍රැනි කොහෙද දන්නේ ග්‍රැනිය අඩේ මේ බෙල් එක වැදුනට එන්නේ නැහැ නේ. ඕ මතක තියාගන්න පරණ version එකේ මෙතන බෙල් එක වැදුනට එන්නේ නැහැ ළඟ ඉඳී නැත්තම්. අඩු වෙන මිටිය බලපංකෝ ග්‍රැනි. හරි උඹ මිටිය තියාගනි මට මිටිය එපා. දැන් මොකද කරන්නේ මේ මෙතන කුස්සිය බං මෙතන කබඩ් එකේ කොතනද මේ කබඩ් එක චෙක් කරලා බලමු. හුටා ග්‍රැනි එනවා බං කෙලගෙන එන්නේ. දැන් තව වටයක් දාලා කුස්සියට යමන් කුස්සිය මොනවම හරි ඇති. මොකද මේකේ ගෙදර චුට්ටිනේ තියෙන්නේ. ඒ හින්දා කුස්සිය මොනවම හරි තියෙන්න ඕන පැඩ්ලොක් කෝඩ් එක තියෙන්න ඕන. ග්‍රැනි එනවද? මේ තියෙන කෝඩ් එක මම කිව්වේ. පරණම version එක නේ බං. දේවල් ඔක්කොම තියෙන්න ඕන ළඟ. එල කෝඩ් එක දාගත්තා. ග්‍රැනි වාරේ. ඔය චණ්ඩියා. ඉතින් මෙතන මම දැක්ක මාස්ටර් කී එක තියෙන. හරිද? දැන් අපිට පැන ගත්තා. ඒකෙත් මම දැම්ම පයින්ට හදන්නේ. මට ඕන බං මේකේ වෙනස්කම් ටික බලන්න. හරිද? ඉතින් මෙතනින් අපිට එළියට යන්න දුරක් තියෙනවානේ. අපිට එළියට යන්න බෑ. එළියට යන්න බෑ බං. හරිද? එළියට යන්න බෑ. ඒක ටික තව ඇවිල්ලා නැහැ අප්ඩේට් එකක්වත්. මොනවත්ම අපි තව බලමු කාර් එක තියෙන තැනට යමන්කෝ. පල්ලෙහා තට්ටුවේ මොනවද තියෙන වෙනස්කම් ටික බලන්න කියලා. කාර් එක තියෙන තැන නම් බං මොනවත්ම නැහැ. මෙතනින් අපිට කිසිම එක හොර පාරක්වත් නැහැ. මේ පැත්තෙත් නැහැ. මෙතන මොකක්ද දෙකක් තියෙනවා. එතනින් අපිට පල්ලෙහාට බහින්නත් බෑ. මේ ටික තමයි තියෙන්නේ පල්ලෙහා. කාර් එකක් නැහැ මොනවත්ම නැහැ. හරි බං එහෙනම් ඉතින් අපිට ග්‍රැනි දිනන්න තමයි දැන් තියෙන්නේ. පරණම version එකත් කම්ප්ලීට් කරා. ඉතින් තව කම්ප්ලීට් කරේ නෑ. මේ මෝඩ ග්‍රැනි එන්න එපයි බං කම්ප්ලීට් කරන්න. උටා කොයි නැමුණා නේද? ඇයි බං එහෙම නැමෙන්නේ? කමක් නෑ. කොයි බං මේ ග්‍රැනි සද්දයක් දාලා ගෙන්න ගන්නත් හිතෙනවා. සද්දයක් දාන්න එකක් නෑ නේ. කමක් නෑ යමන් කොප්පිය. උටා ග්‍රැනි කුස්සියේ කමක් නෑ දැකපු එක හොඳයි. දැන් මෙතන තියෙනවා බං මාස්ටර් කී එක කියලා එකක්. ග්‍රැනි පස්සෙන් එනවා. දැන් අපිට තියෙන්නේ වටයක් දාන්න. ග්‍රැනිට වටයක් දාලා අපි ගමු මාස්ටර් කී එක. එල දැන් ග්‍රැනි අර පැත්තෙන් එනවා. දැන් තියෙන්නේ බං දොර ක්ලික් කරන්න තමයි. දැන් ඉතින් එහෙනම් ග්‍රැනි මම ගියා උට ඵලයන් යකෝ. ඉතින් බං දැන් මේ තමයි එන්ඩ් එක. හරිද? එන්ඩ් එකත් වෙනස්. හරිද? පරණම version එකේ බලන්න එන්ඩ් එක. දැන් ඉතින් ග්‍රැනි බලාගෙන ඉන්න තමයි ඔයාලට තියෙන්නේ. එහෙනම් guys අදට මම ගියා. දැක්කද එන්ඩ් ස්ක්‍රීන් එක?